අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙනිසුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකොලස් මදුරෝ අමරිකානු අත්අඩංගුවට ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටියේ තමන්ගේ මඟ පෙන්වීම අනුව වෙනිසුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වා ගුවනින් ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදු කළ බවයි. එමෙන්ම මේ වන විට වෙනිසුලානු ජනාධිපතිවරයා එක්සත් ජනපද ග්‍රහණයේ සිටින බැවින් ආරක්ෂිත සහ නිසි විචක්ෂණශීලී බලහුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙනතුරු එක්සත් ජනපදය විසින් වෙනිසුලාව පවත්වාගෙන යන බවද අමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියා. වෙනිසුලාව සමග එක්සත් ජනපද හවුල්කාරීත්වය වෙනිසුලාවේ ජනතාව පොහොසත් සහ ආරක්ෂිත බවට පත්කරනු ඇති බවත් මේ තුළින් අමරිකා එක්සත් ජනපදයේ වෙසෙන වෙනිසුලානු ජාතිකයින් අතිශයින්ම සතුටු වනු ඇති බවත් අමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා. එමෙන්ම වෙනිසුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයින් මදුරෝ සිට සිදු වූ දේම ඔවුන්ටත් සිදුවිය හැකි බව තේරුම් ගත යුතු බවත් අමරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා. ජාතිය ඇමතීමේදී අමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මදුරෝ නීති විරෝධී ඒකාධිපතියෙකු ලෙසත් ඔහු මාරාන්තික නීති විරෝධී මද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්සත් ජනපදයට ගෙන ඒමේ වගකීම දැරිය යුතු බවයි. ඒ අනුව මදුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් අමරිකානු යුක්තියට මුහුණදීමට නියමිත බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. එක්සත් ජනපදයට මුහුදු මගින් පැමිණෙන මද්‍රව්‍ය 97%ක්ම සොයාගෙන ඇති බවත් මෙම මද්‍රව්‍ය වෙනිසුලාවෙන් පැමිණෙන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර සිටින්නේ. කෙසේ වෙතත් වෙනිසුලාවේ බිඳවැටි ඇති යටිතල පහසුකම් සහ ඛනිජ තෙල් ව්‍යාපාරය අමරිකානු සමාගම් හරහා යළි ගොඩනැංවීමටද කටයුතු කරන බවයි අමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.